ආයිබෝන් ඔයාලා හැමෝටම. ඉතින් අද මං ඔයාලත් එක්ක කතා කරන්නේ මම කොහොමද මගේ බබා ගේන්න මගේ කාමරේ සරසුවේ කියලා. ඉතින් ගොඩාක් ලොකු දේවල් වියදම් කරලා කරන්න ඕනේ නැහැ. ඉතින් මේ වගේ පුංචි පුංචි දේවල් වලින් තමයි අම්මා සතුටින් හිටියොත් අම්මගේ මනස සතුටින් සැහැල්ලුවෙන් තිබුණොත් තමයි දරුවගේ මනසත් ඒ විදිහටම සතුටින් සැහැල්ලුවෙන් හැදෙන්නේ. ඉතින් ඒ නිසා මම ආධ්‍යාත්මික පැත්තත් ගොඩාක් හිතුවා. ඉතින් ඒ නිසා මම ගොඩක් වෙලාවට පන්සල් ගියා, බෝධි පූජා තිබ්බා, පුතාට ආශිර්වාද කරා, ඒ වගේම පිරිකර පූජා කරා. ඒ වගේම මට පුළුවන් විදිහට අම්මලාට, කිරි දෙන අයට, ඒ වගේම දුප්පත් අයට හැමෝටම මම උදව් කරා. මොකද ඇත්තටම මම ගොඩක් වෙලාවට පන්සල් යන්නේ ලොකු හේතුවක් වුණේ ඇත්තටම මගේ අම්මා බබා හම්බ වෙන කාලේ ගොඩක් මානසික අතින් පීඩාවට පත් වුණා. ඉතින් ඒ නිසා මට ආගමත් එක්ක ඔයාලා අදහන ඕනම ආගමක් එක්ක ඔයාලා හිටියොත්, ඔයාලා ඒ ආධ්‍යාත්මික පැත්ත ගැනත් හිතුවොත්, ඔයාගේ මනස වගේම දරුවත් නිරෝගී වෙනවා. එය ආගමට දහමට ලැබි හොඳ පුතෙක් බිහි හෝ දුවෙක් ඔයාට ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් කාමරේ සරසනකොට අපිට මෙන්න මේ වගේ සත්තුන්ගේ රූප පොඩි ඒවා. එතකොට ස්ටිකර්ස් වගේ ඒවා. මේ වගේ අලියෝ, හාවෝ, මේ වගේ 1 2 3 තියෙන නම්බර්ස්. එතකොට ඉංග්‍රීසි අකුරු ABCD වගේ තියෙන ඒවා. එතකොට සිංහල අකුරු. ඒ ඕනම එකක් අපිට අලවන්න පුළුවන්. ඒ වගේම තමයි ගස් කොළන්, ළමයි ඉන්න රූප, මල් වර්ග, පළතුරු, එළවලු වර්ග, ඒ ඕනම දෙයක් අපිට ලස්සනට අපේ බිත්තියේ ඒවා සරස ගන්න පුළුවන් ඒ විදිහට. මොකද ඒ හැමදේම වෙන්නේ දරුවා ඒවා ඇස්වලින් දැකලා එයාට කතා කරන්න බැහැනේ මුලින්ම. ඉතින් එයා ඒවා ඇස්වලින් දැකලා ඒවා ග්‍රහණය කරගෙන එයා ඒ වගේම තමයි ගොඩක් දේවල් ඉගෙන ගන්නේ. ඉතින් පුංචි පුංචි දේවල් අපි ඇඳලා අපි අඳගෙන එකත් ඇත්තටම අපිටත් හොඳයි මනසට. දරුවත් ඒවා දකිනකොට එයාලටත් හොඳයි. ඉතින් ලොකු වියදම් කරලා දේවල් කරන්න ඕනේ නැහැ. පොඩි පොඩි දේවල් වලින් අපිට පුළුවන් අපේ කාමරේ බිත්තිය සරසගන්න. ලොකු දේවල් කරන්න අවශ්‍ය නැහැ ඇත්තටම. මේ කාර්යය ඇත්තටම මම නම් හිටියේ ගොඩක් අය නෙමෙයි. ඉතින් ඒ නිසා මම තමයි ගොඩක් මේ මගේ ගෙදරවත් එක්ක මේ දේවල් කරගත්තේ. ඉතින් මගේ බෑග් ටික මම හදලා තියාගත්ත විදිය මතකෙට අරන් යන්න. ඒ හැමදේම මම රෙඩි කරලාම තියාගත්තා. මොකද මට අවශ්‍ය වෙන හින්දා. මේ වගේ ඉංග්‍රීසි අකුරු ඔයාලට කලින් උනත් ගන්න පුළුවන්. නැත්නම් ඔයාලට ලියලා අලවලා කපලා අලව ගන්න පුළුවන් විදිහට. ඔළුවට වියදම් කරන්නේ නැතුව. ඒ වගේම අපි ගාව හිටිය පුංචි පුංචි ටෙඩිස්ලා ඒ වගේ දේවල් වුණත් ලස්සනට කියලා කාමරේ මේ විදිහට හදාගන්න පුළුවන්. ජීවිතේ සමහර දේවල් තියෙනවා අපි කොච්චර හිතාගෙන මේ විදිහට වෙයි කියලා හිතුවත් ඒ විදිහට නොවෙනවා. ඉතින් අපිට දෙවියන් අපි වෙනකට ලැබෙන අපේ දායාදේ තමයි අපි දරුවෝ. ඉතින් අපි යාළුවව රැකගෙන යාළුවෝ වෙනුවෙන් ඉස්සරහට වැඩ කරන අපි යාළුවෝ වෙනුවෙන් ජීවත් වෙන්න තමයි ගොඩක් වටින්නේ. අපේ ජීවිතේට ජීවයක් දෙන්න තමයි අපිට ඇත්තටම දරුවෝ ඉන්නේ. ඒක ඇත්තටම අපි පෙර කරපු කුසල කර්මයක්ම තමයි. ඒ වගේම මම වෙනම ලැඩේකුත් හදලා තියාගත්තා. පපාගේ බඩු මේකට එතකොට පැම්පර්ස් ඒ හැමදේම කොලොන්ස් එතකොට යාගේ ෂැම්පූ ඒ හැමදේම ඔයිල් එකයි ක්‍රීම් මේ ඔක්කොම දාලා මේ විදිහට වෙනම මම හදලා කලින්ම තියාගත්තා. එතකොට මම අම්මා ගෙදර ආවම මට පහසුයි හැමදේම කරගන්න. ඒ නිසා. ඉතින් මම ඔයාලට කියන්නේ මේ විදිහට සමහර විදිහට හැමදේම අපි හදාගන්න අපේ ජීවිතේ හැමෝටම හැමදේම ලැබෙන්නේ නැහැ. ඉතින් අපි අපේ ජීවිතවල අපිට තියෙන විදිහට අපි විදිහට අපි ජීවිතේ හදාගත්තොත් අපිට පුළුවන් අනාගතේ ලස්සනට ගත කරන්න සහ දරුවන්ගේ අනාගතේත් ඒ විදිහට ලස්සනට ගත කරන්න. ඉතින් ඔයාලට ඔයාලගේ ජීවිතේට මගේ වීඩියෝ එකෙන් මොනවා හරි යම් දැනුමක් ලැබෙන්නේ නැති කියලා මං හිතනවා. මගේ channel එක subscribe කරන්න, share කරන්න, comment කරන්න, like කරන්න අමතක කරන්න එපා. හැමදාම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලට ඉස්සරහට ඔයාලගේ ජීවිතේට ගොඩාක් වැදගත් වෙන මගේ අත්දැකීම් එක්ක ඉස්සරහට මම ඔයාලට වීඩියෝස් ගොඩක් එකතු කරනවා. ඒවා මං හිතනවා ඔයාගේ ජීවිතේට අනිවාර්යයෙන්ම වැදගත් වෙයි කියලා. හැමෝටම ස්තුතියි. සුබ දවසක්.